Hi guys! ඔන්න අද කට්ටිය ලෑස්ති වෙන්න මාත් එක්ක මගේ කැම්පස් එක වටේ රවුමක් යන්න. මෙයින් එන්ට්‍රන්ස් එකෙන් මෙහෙනම් වීඩියෝ එක පටන් ගමු. මේ තියෙන අපේ කැම්පස් එකේ මෙයින් එන්ට්‍රන්ස් එක ත්‍රිකුණාමල මණ්ඩපය. අපි ඊස්ටර්න් යුනිවර්සිටි එකේ කොටසක්. ඊස්ටර්න් යුනිවර්සිටි එක යටතේ තමයි අපේ කැම්පස් එක ක්‍රියාත්මක වෙන්නේ. මෙයින් එන්ට්‍රන්ස් එකෙන් ආවම මෙන්න මේ විදිහට තමයි පාර තියෙන්නේ. මේ වම් අත පැත්තේ පාරේ ගියොත් අපිට හොස්ටල් වලට යන්න පුළුවන්. දකුණු අත පැත්තේ පාරේ ගියොත් අපිට ෆැකල්ටිස් වලට යන්න පුළුවන්. සිද්ධ මෙඩිසින්, ඊට පස්සේ ඇප්ලයිඩ් සයන්ස් and Faculty of Communication and Business Studies. මෙන්න මේ ෆැකල්ටි තුන තමයි අපේ කැම්පස් එකේ තියෙන්නේ. ඊට අමතරව IT බිල්ඩින් එක, ලයිබ්‍රරි එක, ඇත්ලටික් ප්ලේග්‍රවුන්ඩ් එකත් අපිට ඒ පාරේ ගියොත් හම්බ වෙනවා. එහෙනම් අපි යමු ඉස්සරහට. මේ තියෙන්නේ ෆැකල්ටි ඔෆ් සිද්ධ මෙඩිසින්. අනාගත ඩොක්ටර්ස්ලා තමයි මේ ෆැකල්ටි එකේ ඉගෙන ගන්න. සිද්ධ මෙඩිසින් ෆැකල්ටිය පාස් කරලා ආවම අපිට ලයිබ්‍රරි බිල්ඩින් එක තමයි හම්බ වෙන්නේ. මේ බිල්ඩින් එකේ අපේ ලයිබ්‍රරි එක, අපේ කමියුනිකේෂන් එක, ඒ වගේම තමයි එක්සෑම් හෝලුත් තියෙන්නේ මේ බිල්ඩින් එකේ. ඊට පස්සේ තියෙනවා අපේ IT බිල්ඩින් එක. මේකේ තමයි අපේ IT ලැබ්, ඊට පස්සේ අපේ මූවි තියටර් එක, මේ සේරම දේවල් තියන්නේ මෙන්න මේ බිල්ඩින් එකේ. මෙන්න මේ විදිහට තමයි IT බිල්ඩින් එකේ ඉඳන් එළිය බැලුවම ලයිබ්‍රරි බිල්ඩින් එක පේන්නේ. ඔන්න තියෙනවා අපේ මූවි තියටර් එක. මේ මූවි තියටර් එක ගොඩාක් විශේෂයි. මොකද ලංකාවේ විශ්වවිද්‍යාල අතරින් තියෙන එකම එක මූවි තියටර් එක තමයි මේක. මේකේ නම තමයි මේධතරණී මූවි තියටර්. මේ තියෙන අපේ ඊළඟ ෆැකල්ටි එක ෆැකල්ටි ඔෆ් ඇප්ලයිඩ් සයන්ස්. ඇප්ලයිඩ් සයන්ස් එකේ ඩිපාර්ට්මන්ට් දෙකක් තියෙනවා. ෆිසිකල් සයන්ස් and කම්පියුටර් සයන්ස්. ඕනිම කැම්පස් එකක මෙඩිකල් සෙන්ටර් එකක් තියෙනවනේ. ඉතින් මේ තියෙන්නේ අපේ කැම්පස් එකේ මෙඩිකල් සෙන්ටර් එක. මේ මෙඩිකල් සෙන්ටර් එකෙන් අපිට දවස් 5ෙම බෙහෙත් ගන්න පුළුවන්. හැබැයි ඩොක්ටර් ඉන්න ටයිම් එකක් තියෙනවා. ඒ ටයිම් එකට ආවම ඕනිම ළමෙක්ට නොමිලේ බෙහෙත් ගන්න පුළුවන්. මෙඩිකල් සෙන්ටර් එක ළඟම තමයි අපේ ඇත්ලටික් ග්‍රවුන්ඩ් එක තියෙන්නේ. අපේ කැම්පස් එකේ ග්‍රවුන්ඩ් දෙකක් තියෙනවා. මේ තියෙන්නේ ඇත්ලටික් ග්‍රවුන්ඩ් එක. මේකේ ඇත්ලටික් වලට අමතරව ක්‍රිකට්, වොලිබෝල්, නෙට්බෝල් ඒවත් ප්ලේ කරනවා. තව හොකි ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. මම ඒක ඔයගලන්ට ඉස්සරහදී පෙන්නන්නම්. ඔන්න ඉතින් මේ තියෙන්නේ මම අර කියපු අපේ හොකි ග්‍රවුන්ඩ් එක. හොකි ග්‍රවුන්ඩ් එක පාස් කරගෙන ඇවිදන් එද්දී ඔන්න තියෙනවා මගේ ෆැකල්ටි එක. මගේ ෆැකල්ටි එක Faculty of Communication and Business Studies. මම ඉගෙන ගන්නේ Communication Studies.
අපේ ෆැකල්ටි එකේ ඩිපාර්ට්මන්ට් දෙකක් තියෙනවා. ඩිපාර්ට්මන්ට් of Language and Communication Studies and Department of Business Management Studies කියලා. ඒ වගේම විශේෂ දේ තමයි අපේ කැම්පස් එකේ මේ ෆැකල්ටි ඔක්කොගෙම ලෙක්චර්ස් යන්නේ ඉංග්‍රීසි මීඩියම් වලින්. මෙන්න මේ විදිහ තමයි අපේ ෆැකල්ටි එකේ ඇතුළ අපේ ෆැකල්ටි එකේ කැන්ටින් එකක්, ජූස් බාර් එකක්, ඒ වගේම කමියුනිකේෂන් එකකුත් තියෙනවා. මෙන්න මේ විදිහට තමයි අපේ ලෙක්චර් හෝල් තියෙන්නේ. ෆැකල්ටි බිල්ඩින් එකේ රූෆ් টොප් එකට ආවම අපිට මුළු කැම්පස් එකම මෙන්න මේ විදිහට පේනවා. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් අපිට බීච් එකත් මෙන්න මෙහෙම ලස්සනට පේනවා. කැම්පස් කියන්නේ හැමෝටම යන්න හම්බෙන තැනක් නෙවෙයි. හරි ලස්සන තැනක්. හැබැයි සුළු පිරිසකට විතරක් යන්න chance එක හම්බෙන තැනක්. ඉතින් ඒ වෙනුවෙන් ඔයා මහන්සි වෙලා වැඩ කරන්න. ඔයා ඔයාගේම මොටිවේෂන් එක වෙන්න. හීන දකින්න, ඒ හීන වෙනුවෙන් වැඩ කරන්න. දවසක ඔයා කරපු කැපකිරීම වල ප්‍රතිඵලය ස්ටේජ් එක උඩට නැගලා කන්වොකේෂන් එක දවසේ ඔයාගේ ඩිග්‍රී ඔයාගේ අතට ලැබෙද්දී ඒ දැනෙන සතුට වචන වලින් කියලා නිම කරන්න බැරි වෙයි. ඉතින් ඒ වෙනුවෙන් හීන දකින්න මහන්සි වෙලා වැඩ කරන්න. අදට ගිහින් එන්නම්. ඔයාලා සතුටේ පරිස්සමට ඉන්න.